හිටියේ? තාපැත්තේ ප්‍රැක්ටිස් කරගෙන ගියේ. ඔයා කොහෙද ගියේ? තනියම ප්‍රැක්ටිස් කරානේ. ඔයාලා හොයාගන්න බැරි නිසා තමයි මම බෝධියට ගියේ. හරි යමු ප්‍රැක්ටිස් කරන්න. මම්මි ආවක්කනේ පන්සලේ නැටුම් පන්තියක් කරනවා කියලා ආරංචි වුණා. ඒක චුට්ටක් දැනගන්න ආවේ. නැත්නම් ආකාරයෙන් ඉතින් නැටුම් පන්තියක්. හරි අපි ගිහින් බලමු චුට්ටක් විස්තර. කවුද කිව්වද නැටුම් පන්තිය? මටත් මේ යාළුවෙක්ගේ මාර්ගෙන් ආරංචි වුණා. හරි අසාවක් තියෙනවා. ගොඩක් අය කියනවා මේ ක්ලාස් එක ගොඩක් හොඳයි කියලා. ටීචර්යි සර්ුයි දෙන්නම උගන්වන්නේ. ඒක හොඳයි මම මේ ආසයි මේ හරි ආසයි තමයි මේ මෙයා බෙරේකුත් උස්සගෙන හදනවා. ඒක හොඳයි හොඳයි. වේ චුට්ටක් වෙනවද? සල්මන්ට කියලා. මෙහෙම නැටුම් පන්තියක් තියෙද? ඔව් තියෙනවා. ඔයාලා මේ පන්තියේ ළමයිද? මට දැනගන්න පුළුවන්ද පන්තිය කවදද තියෙන්නේ කියලා? සෙනසුරාදා ඉදලා තමයි ක්ලාස් එක තියෙන්නේ. කීයට දුවේ තියෙන්නේ පන්තිය? 3 ඉඳන් 5 මාර වෙනකන් නේද අක්කේ? ඔව්. ඔයාලට පුළුවන් නේ පුතේ? ඔව් පන්තියක් නැහැ නෑ. උඩරට විතරක්ද උගන්වන්නේ? නෑ නේද උඩරට පහතරට සබරගමු. එතකොට බෙර ක්ලාසුත් තියෙදක්කේ. ඔව් මල්ලි උඩරට පහතරට සබරගමු ඒ බෙර තුනම උගන්වනවා. අපි ගිහින් එන්නම් එහෙනම්.